පිළිකාව කියන වචනය අහපු ගමන්ම අපිට දැනෙන්නේ ඉතාමත් භයානක හැඟීමක්. මොකද කියනවා නම් මේ පිළිකාව කියන රෝගය වැළඳීමෙන් සුවහතට පත්වන්නේ ඉතාමත් සීමිත පිරිසක්. නමුත් නිසි වෙලාවට නිසි ආකාරයට ප්‍රතිකාර කිරීමෙන් පිළිකා රෝගය පවා සුව කරගත හැකි කියලා ඔයාලා දන්නවද? ඉතින් මෙතනදී ඔයාගේ ජීවන පුරුදු වගේම ආහාර රටාව ගැනත් අවධානයක් යොමු කළ යුතුමයි. ඉතින් අද දැනුම් පොඩි ඔයාලට කියන්න යන්නේ මේ පිළිකාව කියන භයානක රෝගයෙන් ගැලවෙන්න අපේ හෙළ වෙදකමේ එන වටිනා ආහාර කිහිපයක් ගැන. ඉතින් මතක් කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානය වෙනකම්ම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තාමත් ඔයා දැනුම් පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනටම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙමු. අංක 1 කරවිල. කරවිල කියන නම අහපු ගමන්ම සමහර විට ඔයාගේ හිතට එන්නේ ඉතාමත් අකමැති තිත්ත රසක් නේද? ඒත් ඔයා දන්නවද හෙළ වෙදකමට අනුව පිළිකා රෝගීන්ට ඉතාමත් ගුණදායී ආහාරයක් තමයි මේ කරවිල කියලා කියන්නේ. විශේෂයෙන්ම ගැබිණි මාතාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට ඉතාමත් සුදුසු ආහාරයක් විදිහටයි මේ කරවිල හෙළ වෙදකමේ සඳහන් වෙන්නේ. හරි, අපි දැන් බලමු මේ කරවිල මගින් කොහොමද පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කියලා. ඔයාලා කවුරුත් දන්නවා කරවිල කියන්නේ දියවැඩියාවට ඉතාමත් සුදුසු ආහාරයක් කියලා. ඒ වගේම තමයි මේ කරවිල වල තියෙන පෝෂක මගින් රුධිරය පිරිසිදු කරන්නත් රුධිරයේ අඩංගු වන පිළිකාකාරක විනාශ කරන්නත් මේ කරවිල වලට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමටද කරවිල වලට පුළුවන්. පිළිකා විනාශ කරන්න විතරක් නෙවෙයි, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට හා ඇස්වල දීප්තිමත්භාවය රැකදීමටත් කරවිල සමත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම පුරස්ති ගන්තිවල ඇතිවන පිළිකා, බඩවැලේ ඇතිවන පිළිකා හා පියයුරුවල ඇතිවන පිළිකා සඳහා වඩාත්ම ගුණදායක වෙනවා මේ කරවිල. මේ පිස ගැනීමේදී කැබලිවලට කපා ලුණු වතුරේ තබා පිස ගැනීම සිදු කරන්න ඕනේ. කරවිලවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, විටමින් A, B, C හා K අඩංගු වෙනවා. ඊටත් අමතරව ශුද්ධ පෝෂක ලෙස කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සෝඩියම් වැනි පෝෂක සංඝටක රාශියක් අන්තර්ගත වෙනවා. ඉතින් තිත්තයි කියලා අහක දාන්නේ නැතුව අද ඉඳලා සතියකට එක වතාවක් හෝ දෙවතාවක් මේ කරවිල ආහාරයට ගැනීමෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංව ගන්න ඔයාටත් පුළුවන්. අංක 2 අනෝදා. අනෝදා කියලා කියන්නේත් පිළිකා සුව කිරීමේ බලගතු හැකියාවක් තියෙන ආහාරයක්. බඩවැලේ ඇතිවන පිළිකා, පෙන්හළු පිළිකා, අග්න්‍යාශික පිළිකා හා පියයුරු පිළිකා සාර්ථකව සුව කිරීමට අනෝදාවලට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනෝදවල අඩංගු වන බැක්ටීරියා හා වෛරස් විනාශ කිරීමේ හැකියාව නිසා බඩවැල්වල සිටින අනවශ්‍ය රෝගකාරක විනාශ කිරීමේ හැකියාවත් මේ අනෝදවලට තියෙනවා. අනෝදවල තියෙන ප්‍රතිශක්තිකරණ හැකියාව දියුණු කිරීමේ ගුණය නිසාම අහිතකර සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමටත් පිළිකා රෝගය වැළඳීමෙන් පසුව ඇතිවන හිසකෙස් යාමේ තත්ත්වය, බර අඩුවීම වගේ අතුරු විපාක තත්ත්වයන් මගහරවා ගැනීමටත් මෙමගින් පුළුවන් වෙනවා. අනෝදවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණ වලින් පවා දැන් ඔප්පු වෙලා තියෙනවා. අනෝද මගින් විවිධ පිළිකා වර්ග 12ක් පමණ සුවපත් කරගත හැකි බව එම පර්යේෂණ වලින් වැඩිදුරටත් සොයාගෙන තියෙනවා. අනෝද මගින් පිළිකා වර්ධන වේගය අඩු කරන අතර පිළිකාව නිසා ඇතිවන ශරීරය දුර්වල වීම මගහරවා ගැනීමටත් උපකාරී වෙනවා. පිළිකා සෛල විනාශ කිරීමට දෙන බටහිර බෙහෙත් වලින් ශරීරයේ නිරෝගී සෛලත් විනාශ වෙනවා. නමුත් අනෝද වලින් නිරෝගී සෛල වලට කිසිදු හානියක් සිදු නොකර පිළිකා සෛල පමණක් විනාශ කිරීමෙන් මෙම රෝගය සුව කරවනවා. අංක 3 දූරියන්. දූරියන් කියන්නේත් පිළිකා විනාශ කිරීමේ ඉතාමත් බලගතු හැකියාවක් තියෙන ආහාරයක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රෝගවලට ගුණදායක මේ දූරියන් මගින් ශරීරයේ සිසිල් කර ශරීරයේ බලය හා ශක්තිය වැඩි කිරීම සිදු කරනවා. දූරියන් වල ඇති ප්‍රතිශක්තිකරණය දියුණු කිරීමේ හැකියාව නිසාම අහිතකර පිළිකාකාරක සෛලවලට එරෙහිව සටන් කිරීමට එහි අඩංගු සංඝටකවලට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්නායු රෝග සුව කිරීමටත් මේ දූරියන් වලට විශේෂ හැකියාවක් තියෙනවා. අංක 4 රතුවල හෙවත් බීට්රූට්. ඉතින් මේ රතුවල කියලා කියන්නේ ඉහළ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙන ආහාරයක්.
මෙහි අඩංගු වන ඉහළ ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසා ශරීරයේ නිර්මාණය වන අහිතකර සෛල විනාශ කර නිරෝගී සෛල ප්‍රගුණනය කිරීමට බීට්රූට් වලට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ගුද මාර්ගයේ ආශ්‍රිත ප්‍රදාහයන්ගෙන් ආරක්ෂා වීමටත් ආහාර මාර්ග ආශ්‍රිත පිළිකා සෛල විනාශ කිරීමටත් මේ රතු වල වලට හැකියාව තියෙනවා. ඉතින් මේ රතු වල ආහාරයට ගැනීමෙන් පසු හොඳින් වතුර පානය කළ යුතු වෙනවා. මේ මගින් විනාශ කරන අහිතකර සෛල කොටස් මුළුමනින්ම ශරීරයෙන් පිට වී යාමටයි. හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි බීට්රූට් පිසීමේදී අධික තාපයට ලක් කිරීම සුදුසු වෙන්නේ නැහැ. එවිට බීට්රූට් වල අඩංගු වන ගුණදායී පෝෂක මුළුමනින්ම පාහේ විනාශ වෙනවා. ඉතින් මේ ආහාර අවම වශයෙන් සතියකට වතාවක් හෝ දෙවතාවක් ආහාරයට එක් කරගන්නේ නම් සහ හොඳ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් පිළිකා රෝගයේ වැළඳීමට ඇති ඉඩකඩත් පිළිකා රෝගයෙන් මිදීමට ඇති හැකියාවත් ඉතාමත් ඉහළයි. හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි ඔයා මොන තරම් ගුණදායී ආහාර ඔයාගේ ආහාර රටාවට එකතු කරගත්තත් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අනිවාර්යම දෙයක්. එවිට ඔයාට මේ පිළිකාව කියන භයානක රෝගයෙන් මිදීම අපහසු කාරණයක් නම් නෙවෙයි. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යමු. මේ වීඩියෝ වැදගත් කියලා හිතන අය අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝවකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.